වඩා ආයුබෝවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මට විශේෂ දවසක්. මම මේ විශේෂ ගමනක් තමයි යන්නේ. එන්නකෝ මාත් එක්ක යන්න. මගේ ජීවිතේ ගොඩාක් සුන්දර මතක තියෙන, ඒ වගේම මම ගොඩාක්ම ආස තැන තමයි මේ තියෙන්නේ. මම දහම් පාසල් අධ්‍යාපනය ලැබපු, ඒ ලබාගත්ත දැනුම ගුරුවරියක් විදිහට මම පුංචි පැටවුන්ට බෙදපු මගේ දහම් පාසල, ශ්‍රී ධර්මපාර දහම් පාසල. ඉතින් අද මගේ පන්සලේ දහම් පාසල් දුවදරුවන්ගේ අවුරුදු උත්සවය. මටත් විශේෂ ආරාධනාවක් ලැබුණා මේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමන කුමරිය තරඟය විනිශ්චය කරන්න, ඒ වගේම තවත් තරඟ විනිශ්චය කරන්න. ඉතින් නොයා කොහොමද? ඉතින් හැම මොහොතෙම පන්සලේ සිදුවෙන කටයුතු වලට දායකත්වය ලබා දෙන්න බැරි වුණත් පුළුවන් හැම මොහොතෙම මම ඒ දේවල් වලට සහභාගී වෙනවා. මම වගේම මගේ දහම් පාසලේ අකුරු කරපු තවත් ගුරුවරයෙකුත් අපි දෙන්නට පැවුණු රාජකාරිය මේ විදිහට ඉටු කළා. දිනුවත් පැරදුනත් පුංචි දුවේ පුතේ ඔයාලා ළඟ සැඟවුණු විශේෂ දක්ෂතා තිබුණා. අහලා බලලා හිතලා දැකලා හොඳ දේ විතරක් කරන්න. ඇහුණා නේද පුංචි පුතා දීපු අවවාදය? අනේ ඉතින් බලන්නකෝ මේ පුංචි පුතාලගේ දක්ෂතා. පුතේ ඔයාලා දිනුවත් පැරදුනත් ඔයාලා සැබෑ දක්ෂයෝ. මොකද මේ වගේ තරඟයකට සහභාගී වෙනවා කියලා කියන්නේ ඔයාලා හැමෝම දිනුවා. බලන්නකෝ මේ චූටි පැටව කොච්චර ලස්සනද කියලා. ඉතින් මගේ අද දවස ඔය විදිහට මේ පුංචි පැටව් එක්ක කාලය ගත වුණා. එක උරහිස ළඟ පිළිවිස කුමරිය හිස සිඹිමු උපදින හිට එක මව් කුස ආදරේ නම